එතන කවුද මිනිහෙක් ඉන්නවා? මිනිහෙක්? එන්න. ඔයාට කරදරයක් නෑ නේද? ඔව් මං එහෙම හිතනවා. මොකද උනේ? ඔයා මේ මම එල්ස්වර්ත් ස්කෝබෝඩ් ඔපරේටර්. මම මේ වැඩ කර ඉන්නකොට හොල්මන ඇවිත් මාව අල්ලගත්තා. මට මතක එච්චරයි. අපි දැක්ක හොල්මන මේ පැත්තට එනවා. හැබැයි වැඩි ඈතක යන්න විදියක් නෑ. මේ ඇවිත් ඉන්නේ. මේ බුල්ඩොග්නේ. මේ බුල්ඩොග් ක්‍රටෝස් කෙනෙක්. ඔයා මොනවද මෙතන කරන්නේ? මම හදිසියෙම මෙතනට ආවේ මගේ නම හරියට ලකුණු පුරුවේ දාලා තියනවද කියලා බලාගන්න. ඒ වෙලාවේ මම හොල්මන දැක්කා. ඒකයි මේ පැත්තෙන් ආවේ. එන්නම මේ අභිරහස පැටලිලිසාගත වෙනවා වගේ. අපි ග්‍රවුන්ඩ් එකට ගිහින් ටිකක් සෝදිස් කරලා බලමු එහෙ මොකද වෙන්නේ කියලා. ඔල්ලි මෙතනට ආවා. මට තේරෙන්නේ මොකටද කියලා. අපි අර ක්‍රන්ච්ගේ අතුරුදහන් වීම ආයෙත් කරලා බලමු කොහොමද උනේ කියලා. එතකොට යාට වෙච්ච දේ හරියටම දැනගන්න පුළුවන්. මට කියන්න කවුද දැන් ඔය ක්‍රන්ච් කියන ආය? ඔව් කවුද? වෙන කවුද? ඔයා තමයි ඉතින්. මනගාටු ස්කූබි ඔයා තමයි ඒ. දැන් අර ටයර් මැද්දෙන් ක්‍රන්ච් දිව්වා වගේ ඔයා දුවන්න ඕනේ. ඊට පස්සේ අර බෑග් එකට ටකල්ලා ගත්තාන්න. ස්කූබි නෝ හත්වලා මේ අතුරුදහන් වුණා. අන්න අපව ආවා. ආපහු ගියා. අන්න ආයෙත් ආවා. රාස්තොරක්. ඒ ස්කෝබි ඔතන මොනවද තියෙන්නේ? මම අපි ආන්න ඔයාට අමතරව මොනවද කියලා. උමගක් ඇත්ත වෙන්නේ නැති. ඔයාලට මතකද මිස්ටර් ප්‍රින්ස්ටන් කිව්ව අලුත් ක්‍රීඩාංගණය හැදුවේ පරණ ක්‍රීඩාංගණයට උඩින් කියලා? අපි ගිහිල්ලා බලමු. මං හිතන්නේ අපි නොගිහින් ওই වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා. නෑ යමු. මෙතන උමන් දෙකක්ම තියෙනවනේ. අපි කට්ටිය බෙදිලා යමු. මයි ඩෙෆ්නි මේ පැත්තෙන් යන්න. අපි තුන්දෙනා යමු මේ පැත්තෙන්. Ladies first. Ladies first. මොකෙද්ද ඔයා? බය වෙච්ච පූසෙක්ද? නායමත් යමු. මම මේ බයට නෙමෙයි කියන්නේ හරි කලවරයි. අයියෝ මෙතනින් පාර ඉවරයි. එහෙනම් ඉතින් ආපහු හැරලා යන්නේ එකද තියෙන්නේ. එහෙම නේද ස්කුබි? ඔව් අනේ ඔව්. ඉන්න. මේ ඉනිමග තියෙන්නේ තාප්පි තියෙන පැත්තට යන්න වෙන්න ඕන. අපෝයි මෙයා හරියටම තැනක් දන්නවා. ගිහින් බලමු. අපෝයි මේ බලන්නකෝ. භයානකම තැනින් දරුණුම තැනට ඇවිල්ලා. බය වෙන්න එපා. මේ තියෙන ඒ කාලේ ඉඳන්ම දිනපු කුසලාන තියපු තැන. පේන්නේ නැද්ද? කුසලාන තියනවා නම් මොකටද වහලා තියන්නේ? එයාලා මෙතන වහලා දැම්මා අලුත් ක්‍රීඩාංගණයක් හදපු හින්දා. අර ඒ අර රැම්බ්ලි නෝල්බර නේද? එයා කියවන්නේ අර ගත්තු පත්තර කොලේ. එකත් එකටම එක වටිනා තොරතුරක්. අපි කවුරු හරි යාට හොරෙන් එක අරගන්න ඕන. ඔහොම පොඩ්ඩක් ඉන්න. ඔයාලා කියන්නේ මට කරන්න කියලාද? එහෙම හරි නෑ. අපි සාකච්ඡා කරමු. ඇඟිලි දිග ඇරලා බලමු. හරි අපි කැමති. 1 2 3. නැව්වට වඩක් නෑ ස්කුබි ඔයා පරාදයි. මට මුලින්ම හිතුණා. දැන් යන්න ස්කෝබි.